වීදුරු කාමරයක් ඇතුලේ සුරේන්ද්‍ර මල්ලි විඳින දුක හිතා ගන්න බැහැ. තමුස්සෙලට මල්ලියෝ බලන්න දෙන්න බැහැ කියලා අපි හැමෝම එයා තොට්ට දැම්මා. මල්ලිගේ හැමදේම හුරා කාලා දැන් අපේ මල්ලිට කරන්න හදන දේ හැමෝම දැනගන්න ඕනේ. නිහඬව සිටින සුරේන්ද්‍ර පෙරේරාට සිදුවී ඇති සංවේදී ඉරණම ගැන ඔහුගේ පවුලේ නැගණියක් විසින් මෙසේ සමාජගතකොට තිබුණා. උපුටා ගැනීම. සුරේන්ද්‍ර මල්ලිගේ ජීවිතේ විනාශ කරපු එවුන්ට හොඳක් නම් සිද්ධ වෙන්නේ නැහැ. මං අද මේක කියන්නේ හරිම හිත් අමාරුවෙන් මගේ මල්ලි වෙනුවෙන්. මේ වෙනකොට මල්ලි නොසෑහෙන දුක් විඳින. කාලයක් එයා සින්දුවක්වත් කියන්න එළියට ආවේ නැහැ. දැඩි මානසික පීඩනයෙන් පෙළීලා කාමරයක් ඇතුලේ තමයි මාස ගාණක් ගත කළේ. කොටින්ම කිව්වොත් කෑමක් බීමක්වත් හරියට ගන්නවත් මල්ලිට කල්පනාවක් තිබ්බේ නැහැ. මල්ලි මේ වෙනකොට ඊටමත් දරුණු රෝගී තත්වයක අවසන් අධීරයේ තමයි ඉන්නේ. ඒක කියන්න කලින් මට කියන්න ඕනේ මල්ලි හම්බ කරපු හැම සතයක්ම එයාගේ ළඟින්ම හිටපු කට්ටිය හූරගෙන කෑවා. කොටින්ම කිව්වොත් අන්තිමට මල්ලිට යන්න එන්නවත් වාහනයක් නැති වුණා. මල්ලිටත් නොසෑහෙන ලෙස බොන්න පුරුදු කරලා අන්තිමට මල්ලිගේ අක්මාව මේ වෙනකොට අවසන් අධීරයේ තියෙන. ඒ යාළුවෝ කිසිම කෙනෙක් අද මල්ලි ගැන අඩුම කෝල් එකක්වත් දීලා අහන්නේ නැහැ. අපි මල්ලිට කොච්චර අවවාද කළත් මේව ඇහුවේ නැහැ. බැන්දට පස්සෙත් මල්ලිව සම්පූර්ණයෙන්ම වෙනස් කළා. මල්ලි හොඳින් ඉන්නවා කියලා පෙන්වන්න පරණ වීඩියෝ තමයි එයාලගේ පවුල පෝස්ට් කරන්නේ පේජ් එකේ. මේක දැකලා දැන් මල්ලිට බල කරලා ලයිව් එකක් දායි බොරුයි කියලා. තව කොච්චර කාලයක් මල්ලි මේ වගේ දුක් විඳින්න. අඩුම දැන් අපිට මල්ලිව බලන්න යන්නවත් අවසර දෙන්නේ නැහැ. ඉතින් මල්ලි ඔයා කොහෙ හිටියත් ඔයාට අපි ආදරේ කියලා විතරක් හිතේ තියාගෙන ඉන්න. උපුටා ගැනීම අවසන්.